Hai සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද චතුරොක්ස් YouTube channel එකෙන් මාළු ඇඹුල් තියල් එකක් හදාගන්නේ ලේසියෙන්ම කොහොමද කියලා ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් මම අද මුලින්ම බලමාළු ස්වල්පයක් අරන් තිනවා. ඒ වගේම ගොරකා පේස්ට්, හැඳි තේ හැඳි දෙකක් විතර, ඒ වගේම ගාම්බිරිස් කුඩු තේ හැඳි 3ක්, ලුණු තේ හැඳි එකමාරක්, වතුර ස්වල්පයක්, වගේම මැටි වලඳක තමයි මේක හදන්න ඕනේ. කරපිංච සාරම්පේ අතුරලා තිනවා අඩියට. ඉතින් අපි මුලින්ම බලමු මොකද්ද ඉස්ලාම් කරන්න කියලා. මේ විදියට සියලුම දේ ගොරකා පේස්ට් එක සහ ලුණු ගම්බිරිස් එකට දාලා හොඳින් කවලම් කරගන්න ඕනේ. පේස්ට් එක වගේ හදාගන්න වතුර ස්වල්පයක් දාගන්නවා මම. මේ විදියට හොඳට කවලම් කරගන්න ඕනේ. ඉන්පසු කපාගත් මාළු මේ විදියට හොඳට තවරාගෙන මාළුවා එක උඩ එක තියන්න නැතුව හොඳට තවරාගෙන ක්ලිපෙන් තබා ගන්න. මේක මදගින්නේ තමයි විසගන්න ඕනේ අඩුම ගින්දරෙන්. මේ විදියට මාළු ටික සැමින් අඩු කරලා උඩිනුත් පොඩි කරපිංච ටිකක් දාගත්තොත් රසය තව පොඩ්ඩක් වැඩි වෙනවා. මේ විදියට විනාඩි 20ක් පමණ කුක් කරගන්න ඕනේ. මේ විදියට විනාඩි 20ක් වගේ යනකොට මේ හට්ටිය පොඩ්ඩක් මෙහෙම හොල්ල ගන්න ඕනේ. එතකොට අඩියේ තියෙන මාළු හට්ටියට ඇලෙන්නේ නැහැ. ඉතින් තව පොඩ්ඩක් මේකට කොඳු පුතු කෑලි දෙක තුනක් එහෙම දාලා තිබ්බනම් රසය වෙනස් වෙනවා. මේ විදියට විනාඩි 40ක් විතර තිබ්බට පස්සේ මේ විදියට මාළු ඇඹුල් තියල් එක එනවා. චතුරොක්ස් වීඩියෝ channel එක subscribe කරලා අපිට සහයෝගය ලබා දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මෙන්න මාළු ඇඹුල් තියල් එක ඊළඟ වීඩියෝ එකත් තරම් අපි අනිවාර්යෙන් බලන්න.